ආයිබෝවන් කොහොමද ඔයාලට? ඉතින් වෙනදා වගේම සුබ සුපර්ති ඔයාලව අපි පිළිගන්නවා අපේ හිරු ශ්‍රී ලංකා YouTube channel එකට. ඉතින් ඇත්තට මොකද්ද මේ මොලටාව? ඇයි ඔයාලා මොලට එන්න ඕනේ? මොකද්ද මොලටාවෙන් ඕගොල්ලන්ට කරගන්න පුළුවන් දේවල්? සහ මෙතනින් එහාට මොලටාවේ ඉඳන් ඕගොල්ලෝ ආවොත් එන කෙනෙක්ගේ පැවැත්ම කොහොම වෙයිද? අපි බලමු පොඩ්ඩක් කතා කරලා. අද මම ඉන්නේ මොලටා ඉන්ටර්නැෂනල් එයාපෝට් එකේ. ඉතින් මේ වෙලාවේ නම් ෆ්ලයිට්ස් නෑ. ආයෙක එනවා ෆ්ලයිට් එකක්. මේ ඉතින් ඇත්තටම ඇයි මෙහෙම දෙයක් කතා කරන්න හේතුව මට හිතෙනවා මෝල්ට ගැන පොඩි බේසික් ටිකක් කියන්න. ඔයාලා මෝල්ට එනවා නම් මෝල්ට කියන්නේ ඇත්තටම ෂෙන්ගන් රටක්. මම මේක නිතර පැහැදිලි කරනවා අපේ මේ අලුතින් එන කට්ටියට තව දැනගැනීම පිණිස තමයි අද මේ වීඩියෝ එක ආපුව මම මේ විදිහට කරන්න ඉතින්. ඉතින් මේක හරි පුංචි රටක්. ඒ වගේම පොඩි ප්‍රමාණයක් ජනතාවක් තමයි මෙහි ඉන්නේ ජනගහනය. ඉතින් ඒ වගේම යුරෝපයේ ෂෙන්ගන් රටවල් 28 ඇතුළත තියෙන එක රටක් තමයි මෝල්ටා කියන්නේ. පාවිච්චි කරන කරන්සිය යුරෝ. රැකිය අවස්ථා ගොඩක් තියෙනවා. ඉතින් ඇත්තම කිව්වොත් හෝටල් ශාස්ත්‍රය, IT, ගේමින්, ඉතින් හරිය ගියාම හොස්පිටල්ස්, ෆාමසි, ඒ වගේ নানা ආකාර විවිධ ශාස්ත්‍රයන් වල විවිධා ගිය රැකියා පරසර රැකියා රාශියක් මෝල්ටාවල එන ඕනම කෙනෙකුට හොයාගන්න පුළුවන්. ඒත් එක්කම මෝල්ටාවේ සාමාන්‍යයෙන් මෝල්ටාවට අපේ ලංකාවේ කෙනෙක් එනවනම් මෝල්ටාවේ අවම වැටුප පටන් ගන්න සාමාන්‍යයෙන් යුරෝ 980කින් වගේ පටන් ගන්න. ඒත් ඒකත් එක්ක හම්බ වෙන දීමනා සහ OT කරනවා නම් ඒකට සාමාන්‍ය ඇවරේජ් අවම වැටුප යුරෝ 1200ක් ගන්න පුළුවන්. මම හිතන්නේ යුරෝ 1200ක් කියන්නේ ලංකාවේ ලක්ෂ 4මාරක් වගේ විතර වෙයි කියලා මම හිතනවා ගණන් යන රේට් වලට. මේ ඉතින් ඒ කියන්නේ සාමාන්‍යයෙන් අලුතෙන්ම නැගෙනට ලක්ෂ 4ක විතර වැටුපක් ගත්තොත් මෙහි තියෙන එක්ස්පෙන්සස් ටික කවර් කරනකොට සාමාන්‍යයෙන් ලක්ෂ 2ක් විතර ඉතුරු කරන්න පුළුවන් අවම වැටුප. ඉතින් ඊට අමතරව මොල්ටාවේ ඊට එහාට ගියොත් එහෙම හොඳ රැකියාවක් කරගෙන සාමාන්‍යයෙන් පොඩි වැටුපක් ගන්නවා යුරෝ 4000 5000 වගේ වැටුප වලට යන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා. ඉතින් එහෙම කරන කට්ටියක් ඉන්නවා. ඉතින් ඒක එකක් අනිත් එක ඒ වගේම කියන්නේ මෝල්ටාව කියන්නේ සම්පූර්ණම ප්‍රවාහන පහසුකම් කියන්නේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් පොදු ප්‍රවාහනය සම්පූර්ණයෙන්ම ෆ්‍රී වෙච්ච රටක්. ඒක මම හිතන්නේ මුළු යුරෝපෙම තියෙන එකම රට මෝල්ටාව වෙන්න පුළුවන්. මොකද මේ මෝල්ටාව ඇරෙන්න වෙන කිසිම රටක මම හිතන්නේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් ෆ්‍රී ඇති කියලා. මොකද හේතුව පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් ෆ්‍රී දෙන්නේ එකම එක පාරක් ඔයගොල්ලෝ මුදල් ගෙවීමක් කරොත් ඊට පස්සේ ලයිෆ් ටයිම් ඔයගොල්ලෝ මෝල්ටාව එන්න ගමන් ඔයගොල්ලෝ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් ෆ්‍රී පාවිච්චි කරනවා. ඒක ලොකු වරප්‍රසාදයක්. මොකද ඒ වගේ පහසුවක් දෙන රටවල් යුරෝපය ඇතුලේ මම දන්න තරමින් වෙන කොහෙවත් නැහැ. ඒ වගේම ඔයා අවුරුද්දක් විතර පරණාම ඔය මෝල්ටාවේ තියෙන තවත් වරප්‍රසාදය තමයි මාස 3න් 3ට ගවර්න්මන්ට් බෝනස් එකක් රජයෙන් දෙනවා ඔයගලන්ට ප්‍රසාද දීමනා. මොකද ඔයාලගේ ටැක්ස් කපනවා වගේම ඒහා වගේ ටැක්ස් කැපීම හා සාපේක්ෂවම ඔයාලට හම්බ වෙනවා හොඳ බෝනස් එකක්. ඉතින් ඒකත් ඔයාලගේ වැටුපටම එකතු වෙනවා. ඉතින් ඔය වගේ කරුණු කාරණා එක බැලුවම මෝල්ටාව කියන්නේ ඇත්තටම සුපිරි රටක් මට නම් යුරෝපයේ තියෙන අඩු ආදායම් ලබන රටවල් අතර මෝල්ටාව නැති ගැන ඇත්තටම සතුටුයි. මොකද මෝල්ටාව කියන්නේ මට දැනෙන විදිහට ගොඩක් ඉදිරියට ගිය රටක් විදිහට තමයි මම නම් දකින්නේ. සංඛ්‍යා ලේඛන කොහොම දැක්කත් ප්‍රැක්ටිකලි ප්‍රායෝගිකව දකින්න විදිහට ඇත්තටම රස්සාවක් කරන කෙනට හොඳ වැටුපක් අරගෙන අර අපේ භාෂාවෙන් කියන මැච් එකක් ගහන්න පුළුවන්. ඉතින් ඔහොම තමයි මම දන්න දේවල් ඒකම කියන්න ඕනේ. ඔයා මොල්ටාවට આવත් ඔයාලට සෞඛ්‍ය පහසුකම්. ඔයාලා මෙහි තියෙන සෝෂල් සිකියුරිටි. ඔයාලා සෝෂල් සිකියුරිටි එකේ රෙජිස්ටර් වුණාට පස්සේ ඔයාලගේ ඩොකියුමන්ට්ස් ඔක්කොම වෙලා ඒ අදාළ ක්‍රියාපටිපාටිය සම්පූර්ණ වුණාට පස්සේ ඔයාලා මොල්ටාව ඉන්න තාක්කල් ඔයාලට සෞඛ්‍ය අංශය හම්බෙන හැම පහසුකමක්ම සෞඛ්‍ය සේවාවක්ම ෆ්‍රී හම්බ වෙනවා. ඉතින් ඒක හරි වටිනාකමක් මොල්ටාවේ ඉන්න කෙනෙක්ට. ඒ වගේම ඔයා කවදද දවසක හිතනවා මොල්ටාවෙන් යන්න ඕන කියලා අවුරුදු 2 3ක් වැඩ කරලා ඔයා රැකියාවෙන් අස්සෙන්න කලින් ඒ අදාළ ඩිපාර්ට්මන්ට් ටැක්ස් ඩිපාර්ට්මන්ට් එකට ඔයා දැනුවත් කිරීමක් කරොත් ඔයා ගෙවලා තියෙන මුදලින් යම් කිසි ප්‍රමාණයක් මට ඒක හරියටම කියන්න එපා 50ද 60ද 70ද කියලා ඒක එයාලා චෙක් කරලා බලලා ඒ මුදල් ඔයා ගෙවලා තියෙන ටැක්ස් එක ඔයාට ආපහු රිෆන්ඩ් කරනවා. ලබාගෙන නැවත ලබා ගැනීම කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ නොකී කියන්න බැරි තරම් දේවල් හම්බ වෙන රටක් තමයි ඉතින් මෝල්ටා කියන්නේ.
ඉතින් අපි ගොඩාක් කට්ටිය හොඳ ගේමක් ගහනවා මෝටවල. ඉතින් මම ඔයාලා හැමෝටම ආරාධනා කරනවා එන්න මෝල්ටාවට ඇවිල්ලා ඔයාලගේ සිහින සැබෑ කරගන්න. හොඳ ගමනක් යන්න පුළුවන්. මෝල්ටාව කියන්නේ හොඳම රටක්. එහෙනම් ජයෙන් ජයෙන් වේවා.